පිළියන්දල. ඔව් හෙලෝ කියන මහත්තයා. ඔව් වේකන්සි නම් තියෙනවා. ඔව්. හරි හරි. ප්‍රධාන සුදුසුකම් නම් මහත්තයා අපි බලන්නේ නිින්ද යන්නේ නැත්නම් එච්චර පොඩ්ඩක් අද නිදා ගන්න බෑ. නිදිමත එන්නේ නැති එක තමයි අපේ ප්‍රධාන සුදුසුකම්. ඔව්. ඔව්. හරි. ඔව් පිළියම්ගේ ටවුන් එකේ තමයි තියෙන්නේ. නෑ වයස ප්‍රශ්නයක් නෑ. ඔව්. හරි මහත්තයා. පිළියම්ගේ ටවුන් එකේ අපේ ඔෆිස් එකට එන්නකෝ. ඔෆිස් එකට ඇවිල්ලා අපේ මැනේජර් සර් හම්බ වෙන්න. එතකොට විස්තර දැනගන්න පුළුවන්. Hari, okay, thank you. Hello. මොකද යකෝ බුදියගෙන ඉන්නේ නැගිටලා හිටපන්. අත්තිරිය බ්‍රාන්ච් එක. ඔව්. උඹ පයින් ගාලා දාන්නේ පාරයා. හරි රත්මලාන. හරි ඔබ කෙලිගෙන ඉන්න. අනිත් එක මොකද අනිත් එක? හරි මං ගාලා පන්නන්නේ. හරි මම විසිට් වෙනවා. හරි එක එකක් බුදියලා හොවෙන්න එපා. හරි. පයින් ගාලා ලවන්නේ. රත්මලාන මොකද රත්මලාන? ඔබ ඕ ඇඳුම දාගන්න. ඕ යට කොට දෙන්න. ඉතින් හිටපන් යුනිෆෝම් පිටම පොල් කිට් එකේ. හරි. බරයට. අයිබෝන් සත්තයි hello. බබාද? ඔව් බබා. කියන්නේ? සර්ද. සර් නම් පොඩ්ඩක් සර් බබා කතා කරනවා. මම බිසි. බිසි. මට කතා කරන්න යනවන්නේ. hello බබා. සර් බිසිලු. ඇයි කියලා අහන්නකෝ. ඔව් සර් බිසිලු බබා මොකද කියන්න තියෙන්නේ? සර් චුට්ටක් කතා කරන්න ඕනේ සර්. බබාගෙන් අහන්න ඇයි කියලා. මම කොල්ල ගන්න කියන්නේ. හෙලෝ බබා. තාත්තා කියනවා මට පණිවිඩය අහගන්නලු. සර් බිසි කියලා. ඕ චුට්ටක් දෙන්න. සර් චුට්ටක් බබාගෙන් අහන්න ඇයි කියලා මොකද හදිසි කියලා මම ගන්න කියන්නේ. හෙලෝ ඕ බබා. කිස් එකක් දෙන්න. සර්ට කිස් එකක් දෙන්න ඕනේ. කිස් එකක්? ඔයා ගන්න. මම වගේ දවල්ලා ගන්න. කොහොමද ගන්න එකනේ? ඒකට නම් සමන්නේ. බෙඩමුත් දාගෙන කියලාගෙන ඉන්නවා. Why? No way.